හායි යාළුවනේ. ඔන්න අපි ආවා කස්ටල් නෝවල. ඒ කියන්නේ අපි ඉන්න ගමේ තියෙන සැනකෙළියකට. මේකට අපි කියන්නේ ෆියර් එක කියලා. ඉතින් මේකේ ගොඩක් වෙලාවට සංගීත සංදර්ශන, ඒ වගේම තමයි ආහාර පාන, වෙළඳ කුටි දාලා මේ ප්‍රදේශයට අයත් සමහර දේවල් විකුණනවා, අත්කම් දේවල්. මේගොල්ලෝ මේක ඇත්තටම පවත්වන්නේ ඒගොල්ලොන්ගේ සම්ප්‍රදාය පවත්වගෙන යන්න කියලා තමයි කියන්නේ. ඒක දැන් අපි කස්ටල් නෝවල මේක තියෙනවා වගේම තමයි මැයි මාසේ ජුනි මාසේ ස්පිලම්බෑර්තවල තියෙනවා. එක ප්‍රදේශයෙන් ප්‍රදේශයට මේ වගේ සැනකෙළි තියෙනවා. මේක ඉතින් පොඩි අයට සෙල්ලම් කරන්න, ඒ වගේම විවිධ කෑම බීම, ඊට පස්සේ සංගීත සංදර්ශන, DJ ඒ වගේ දේවල් දාලා ඉවරලා දවස් 5ක් වගේ පුරාවටම තියෙන සැනකෙළියක් තමයි මේක. මේ අර මම ඔයගොල්ලොත් එක්ක ආවේ චෙන්ත්‍රෝ එකට. මේ චෙන්ත්‍රෝ එක තමයි මේගොල්ලෝ මේ විදිහට වෙනස් කරන්නේ. වෙළඳ කුටි දාලා, ඊට පස්සේ මියුසිකල් ෂෝ වලට බෑන්ඩ්ස් ගහලා, ඒ වගේම තමයි ගොඩක් ආහාර පාන දෙන වෙළඳ කුටි තමයි මේකේ තියෙන්නේ. අද අපි ආපු දවසේ නම් තාම මේ ඒගොල්ලෝ අත්කම්, ඒ වගේ ඇඳුම් පැළඳුම්, ඊට පස්සේ විවිධ උපකරණ, ෆෑන්ද, ඊට පස්සේ මාලවලලු, ඒ වගේ දේවල්ද ඔක්කොම දාන වෙළඳ සැලක් පවත්වනවා. ඒක තියෙන සෙන්සුරාදා ඉරිදා. අපි මේ ආවේ සිකුරාදා නිසා අද අපිට ඒක මිස් වුණා. අපි ඉතින් ඇත්තටම අද ආවේ ලුණා පාක් යන්න. ලුණා පාක් එක තියෙන්නේ මේ දැන් මේ චෙන්ත්‍රකේ ඉඳලා තව ටිකක් ඉස්සරහට යන්න ඕනේ. ඒක හැමදාම නෑ ලුණා පාක් කියන එක. මේ මංගල්‍යේ මේගොල්ලෝ මේක සමරන අවස්ථාවට තමයි ලුණා පාක් එක මේ පැත්තට එන්නේ. ඉතින් ඇත්තටම ලුණා පාක් එකකින් වෙන්නේ පොඩි අයට සෙල්ලම් කරන්න තමයි ඒක ඒගොල්ලෝ arrange කරන්නේ. ඉතින් මේ විදිහට මේ අපි සතුටු වෙනවා නෙමෙයි, අපේ පැටියව සතුටු කරන්න ඕනේ. ඉතින් අපි ආවෙක්කගෙන ආව මේ පැත්තට. සෙන්සුරාදා ඉඳලා ආවොත් මේ පැත්ත ඇඟිල්ලක් ගහන්න බැරි තරමට සෙනග. අද ඉතින් සිකුරාදා අපි ආපු හින්දා අද ටිකක් සෙනග අඩුයි. මොකද අන්තිම දවස් දෙකේ ගොඩක් වැඩි. ඉරිදට මල් වෙඩි ගහලා ලොකු සංදර්ශනයක් තියෙනවා. අපි ඒකට ගියේ නැහැ. මොකද මේ සවුන්දට වැට්ට යන්න තියෙන හින්දා හස්බන්ඩ්ට. අපි ආවෙ ඉතින් සිකුරාදා දවසේ සෙන්සුරාදා කොහොමත් නිවාඩු හින්දා. එතකොට රිලැක්ස් එකේ ඉන්න පුළුවන් නේද දවස් දෙක කියලා. ඉතින් මේ පළවෙනියටම අපි තේෝය තිබ්බේ මෙන්න මේකේ. තාම තනියෙන් යන්න බෑ. එයා පළවෙනි අවුරුද්දෙත් ආවා, දෙවෙනි අවුරුද්දෙත් ආවා. මේ තුන්වෙනි අවුරුද්ද තමයි. මොකද අපි 1-2 ගියේ අපි ස්පිලම්බෑර්තවල හිටපු හින්දා එහෙ ෆියර් එකකට. මේ යාගේ කස්ටල් නෝවෝ තියෙන පළවෙනි ෆියර් එකේ අත්දැකීම. ඉතින් දැන් එයා ලොකුයි. එයාට තේරෙනවා ටිකක් වෙනදට වඩා. ඒකට මම ළඟට ආවා. අනිත් අය වගේ තනියෙන් තාම එයාට යන්න බැරි නිසා. ඉතින් එයා ආසයි. මේක වලට පේන විදිහට ස්ටිච්ඩ් ලණුවක් දාලා ඉවර වෙලා එල්ලනවා. ඒක අර මේ සර්ප්‍රයිස් ගිෆ්ට් එකක් තියෙනවා. ඒක ගන්න කෙනාට තෑග්ගකුත් හම්බ වෙනවා. අපි ඉතින් පැටියට තාම මේක ගන්න තේරෙන්නේ නැහැ නේ. මම ඉතින් කිව්වා ගන්න පුළුවන් නම් try කරන්න කියලා. එයාට ඉච්චර දෙයක් කරගන්න බෑ ඉතින්. මේ ඒක කඩාගත්තොත් එහෙම ඒ කඩා ගන්න බබාට තෑග්ගක් හම්බ වෙනවා. එහෙම තමයි මේක යන්නේ. ඉතින් මේක ගොඩක්ම ඉතින් පොඩි අයට එන්ජොයි කරන්න තියෙන සැනකෙළියක් තමයි. පොඩි දැන් මේ පැත්ත ලුණා පාක් කියන එක. එහා පැත්තේ ඉතින් තියෙනවා වැඩිහිටියන්ට සංගීත සංදර්ශන, ඒ වගේම කන්නද, බොන්නද, බියර්ද, වයින්ද ලොකු ෆන් එකක් ගන්න පුළුවන්. මේක ඉතින් ආහාර, ඒ වගේ මේගොල්ලන්ගේ අත්කම් නිර්මාණ, මේ පැත්තට අදාළ සංස්කෘතික අංග, ඒ දේවල් ඔක්කොම පිළිබිඹු කරන ඒගොල්ලන්ගේ සංස්කෘතිය ඉස්සරහට පවත්වාගෙන යන්න කරන සැනකෙළියක් මේක. මේ තියෙන්නේ අර ලංකාවෙත් මේවා තියෙනවනේ. ඒවා නම් ගියේ නෑ. පපුවේ අමාරු හැදෙනවා. ඔව් ගිහිල්ලා මොකක් කර වුණොත් එහෙම. ඉතින් මේ පොඩි එක්කෙනාව සෙල්ලම් කරන්න ඊට පස්සේ අපි මේ කෝච්චියේ ගියා. ඒකෙත් මේ මම නැගලා ගියා. යාට තනියෙන් තාම යන්න බැරි නිසා මේ අපේ ටර්න් එක එනකන් අපි බලාගෙන ඉන්න වෙලාවේ තමයි මේ වීඩියෝ එක ගත්තේ. මොකද මේ අපි එනකොට පළවෙනි ටර්න් එක ගිහිල්ලා ඒකේ. ඊට පස්සේ දෙවෙනි ටර්න් එක එනකන් අපි හිටියා. ඉතින් මේක යන්න ආසයි. ආස වුණාට ඒක වැඩි හිටියන තියෙන යන්නේ පොඩි අයට වගේම වැඩි හිටියන්ට යන්නත් පුළුවන්. ගිය පාර නම් අපි කාර් රේසුත් පැද්දා. දැන් මේ පාර තිබුණ එකේ මේ අපේ මෙහි කස්ටල් නෝව එකේ කාර් පොඩි 3 දෙනාටම යන්න බෑ. ඒ හින්දා මේ පාර එකේ ගියේ නෑ. ගිය අවුරුද්දේ නම් ස්පිලම්බෑර් තිබ්බ එකේ ලොකු කාර් තිබුණා. ඉතින් ඒකේ එහෙම රේස් පැද්දා. දැන් මේකේ දැන් ඔන්න අපි දෙන්න යනවා. ටිකක් බයයි අන්තිම වෙනකොට මේ නැගිටලා ආව මං ගාවට ඉස්සරහෙන් නැගිටලා. එයාට තාම පුංචි හින්දා එයාට තාම හුරුවක් නෑ. ලබන අවුරුද්ද වෙනකොට තේව බබාට පුළුවන් ඕකේ තනියෙන් යන්න. මේ අවුරුද්දේ මමත් නැගලා ගියා පොඩි එකෙක් වගේ පොඩි අයගෙකට. මේ යව තනිය යවන්න බැරි හින්දා. එතකොට මේ හැම තරඟයක්ම නොමිලේ නෙමෙයි. මේ තරඟයකට යුරෝ 3ක ටිකට් එකක් ගන්න ඕනේ පොඩි අයගේවට. ඊට පස්සේ ඉතින් මේ
මේ chance එක ලැබුණේ මේ තේෝගේ පපාට. එයා ඉතින් තේෝට තෑග්ගක් ගන්න මේ වෙඩි තිබ්බා. මේ එයා විස්තර කරනවා අපිට ඕන අපි දැන් අර යුරෝ 10ක් ගෙවන්න ඕනේ මේකට. ඒ වෙඩි තියෙන තරඟට යන්න. මෙතන ඔය පෙන්නලා තියෙන කෑන් තියෙනවනේ. ඒ කෑන් 4ක් හෝ 5කට වඩා වැඩි බිම දැම්මොත් එයා කියනවා මේ ඒගොල්ලොන්ගෙන් ඔය ටෙඩි බේක් අපිට ගන්න පුළුවන් කියලා. ඒක තමයි එයා විස්තර කරේ. ඉතින් මේ තියෙන මේ අවස්ථාව මේ අපේ හස්බන්ඩ් ඉතින් වෙඩි තියනවා 4-5ක් නෙමෙයි එයා ගොඩක් වෙඩි තියලා බිම දැම්මා අපි හිතුවා ටිකක් ලොකු තෑග්ගක් හම්බෙයි කියලා සාමාන්‍ය යුරෝ 10ක් ගෙවුවාම ටිකක් විශාල ටෙඩි බේක් හම්බෙයි කියලා ඒ වුණාට මේක ඒගොල්ලෝ ටිකක් කපටි කමක් තමයි කරනවා කියලා තේරුනේ මේ දෙන තෑග්ග පොඩි ඊට පස්සේ එයා කියනවා තව අවස්ථාවක් ගන්නලු chance එකක් තව වෙඩි තිබ්බොත් ඊට වඩා ලොකු එකකින් දෙන්නලු අපි ඉතින් ඒකට ගියේ නෑ ඊට පස්සේ ඉතින් මේ අපි බොම්බයි මොටයිකුත් අරගෙන තේවට ඒකත් කවලා ගෙදර ආවා ඉතින්. ඕක තමයි ෆියර් එකේ දවස ගෙවිච්ච විදිහ අපේ. මම වීඩියෝ එකක් ගත්ත බොම්බයි මොටයි හදන එකේ ඒක රෙකෝඩ් වෙලා නැහැ ඉතින් මොනවා කරන්නද චූටි කැලක් තමයි තියෙන්නේ. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. අදට ගිහින් එන්නම්. බයි බයි ඔයාලා ඔක්කොටම.